හරි ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඇඩ්ස්ටරා එක හරහා කිසිම වැඩක් නොකර අපිට ඉන්කම් එකක් හදාගන්න විදිහක් ගැන. ඉතින් මේක ඇත්තටම මේ විදිහට අපි ඉන්කම් එකක් හදාගත්තත් ඒක අපිට කිසිම ගැටලුවක් නැතුව අපේ වොලට් එකකට විත්ඩ්‍රවල් දාගන්න පුළුවන්ද? ඉතින් එහෙම විත්ඩ්‍රවල් කරගන්න එක අපේ වොලට් එකට රිසිව් වෙනවද? ඉතින් මේ හැම එකකටම සාක්ෂි අරගෙන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ තියෙන්නේ මගේ එක ඇඩ්ස්ටරා account එකක්. ඉතින් මේකත් මම මේ සිස්ටම් එකේ පොඩි ටෙස්ටිං වැඩ ටිකකට යූස් කරපු ඇඩ්ස්ටරා account එකක්. ඉතින් මේකේ ඔයාලට මුලින්ම මම පෙන්නන්නම් අපිට ඉන්කම් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට පස්සේ මම තව එක වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකේදී කියනවා මේ සිස්ටම් එක මොකක්ද? මේ සිස්ටම් එකේ වෙන දේ මොකක්ද කියලා මම ඊගා වීඩියෝ එකේදී කරනවා. ඒ හින්දා ඒ වීඩියෝ එක ඔයා බලන්න ඒ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝ එක බලලා මේ සිස්ටම් එක සාර්ථකයි කියන එක ගැන අයිඩියා එකක් අරගෙන මේ සිස්ටම් එක ගැන විශ්වාසය ඇති කරගෙන අර වීඩියෝ එක බලන්න. හරි. එතකොට මේ සිස්ටම් එකේ මම ඔයාලට දැන් මෙතන පෙන්නන්නම්. දැන් අද දවස මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් දවසයි වෙලාවයි. හරි. මම මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන්නම්. හරි. දැන් වෙලාව අප්‍රේල් 12 පාන්දර 1:41යි දැන් ටයිම් එක. මම මේ වීඩියෝ එක කරන්නේ දැන් පාන්දර 1:41ට. කොහොම වුණත් දැන් ලංකාවේ ටයිම් එක පාන්දර 1:41ක් වුණාට US වල ටයිම් එක තාම අප්‍රේල් 11යි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇඩ් account වල මෙන්න මේ විදිහට අප්‍රේල් 11 තමා තාම කවුන්ට් වෙන්නේ ඩේ එක එන්ඩ් වෙන්නේ පාන්දර 5:00 ලංකාවේ ටයිම් එකෙන්. හරි. එතකොට ඔයාලට පේනවා දැන් මේ වෙනකොට මගේ මේ ඇඩ් account එකේ අද දවසේ earn වෙලා තියෙනවා 0.229ක්. ඔයාලට මෙතන එක පේනවා ඇති මම මෙතන නිල් පාටින් highlight කරපු එක. ඉතින් ඊට අමතරව ඊයේ 0.221 එකක් earn වෙලා තියෙනවා. පෙරේද 0.3යි බිඳුවක් earn වෙලා තියෙනවා. ඉතින් මේක මං තවදුරටත් ඉස්සරහට ගිහලා මේක මම ටුටක් රිෆ්‍රෙෂ් කරලත් පෙන්නන්නම්. සමහරක් විට එතකොට මෙතන මේ earning එක අනිවාර්යෙන් වැඩි වෙලා තියෙන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන මතක තියාගන්න impressions තිබ්බේ 691යි CPM එක 0.331 දැනට තියෙන්නේ. ඒ වගේම revenue එක 0.229යි. ඔය මම වීඩියෝ එක ස්ටාර්ට් කරනකොට දැන් ඔය තියෙන ගාන. ඉතින් මේ විදිහට අපි මේකේ මගේ දැන් මේ earn වෙන්නේ වෙබ්සයිට් 23කින්. එතකොට මේ වෙබ්සයිට් 23ක් කියන්නේ මොකද්ද? ඇත්තට මේ වෙබ්සයිට් 23 ඔයාලට මම හදලා දෙන්නේ කොහොමද? ඒ දේවල් ගැන ඔයාලට මම අයිඩියා එකක් දෙන්න මේ වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකක් කරනවා. ඒ හින්දා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මෙතනදී මේ earn වෙන මේ වෙබ්සයිට් 23 තුනකින් තමයි මේ විදිය earning එකක් එන්නේ. මේකේ average income එක විදිහට අපිට ගන්න පුළුවන් 0.2ත් 0.5ත් අතර ගාණක්. මොකද සමහරක් දවස් තියෙනවා ඒ මිනිමම් එක 0.2ත් 0.5ත් කියන්නේ මිනිමම් earning එක. ඒක සමහරක් දවස් වලට ඩොලර් 1 2 3 වුණත් වෙන්න පුළුවන්. ඒක ඇඩ් නෙට්වර්ක් වල normal දෙයක්. මම ඒකටත් ඔයාලට සාක්ෂියක් පෙන්නලා මෙතනින් ඉස්සරහට යනවා. මේ තියෙන්නේ මගේ කස්ටමර් කෙනෙක්ගේ මම තාම වැඩ ඉවර කරලා නැති ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේකේ ඔයාලට පේන ඇති මේ දැන් දවස් 10කට වගේ කලින් 3:29 වෙනිදා මෙයාගේ ඇවිල්ලා තියෙන ඉම්ප්‍රෙෂන්ස් 50යි. මේකේ normal ආවේ ඉම්ප්‍රෙෂන්ස් 50යි. බට් මෙයාට ගෙවලා තියෙනවා ඒ දවසේ ඩොලර් 3.55ක්. ඉතින් මේ විදිහේ දේවල් මේ ඇඩ් නෙට්වර්ක් වල වෙනවා. මම මේක නිකන් මේ පෙන්වුවේ ඔයාලට normal idea එකක් ගන්න. එහෙම දේවල් වෙනවා කියන එක ගැන. මොකද ඒ වගේ දේවල් ඇඩ් නෙට්වර්ක් වල වෙනවා. ඒක සාමාන්‍යයි. මොකද ඒ එන traffic එක එන audience එකේ තියෙන active දේවල් එක්ක ඒ ගෙවන ගණන් වෙනස් වෙනවා දවසින් දවසට. ඒක සාමාන්‍යයි. ඉතින් අපි දැන් මේක පොඩක් රිෆ්‍රෙෂ් කරලත් බලමු. දැන් මේ account එක මෙතන දැන් ඔයාලම ඉස්සලා price එක කිව්වා බලා ගන්න කියලා. ඉතින් මේක අපි එකපාරක් රිෆ්‍රෙෂ් කරලා බලමු. මේක රිෆ්‍රෙෂ් කරලා බලලා මම ඔයාලට පෙන්නන්නම් මම මේකේ withdrawal ගත්ත එකක් තියෙනවා. ඒවා ඔක්කොම මම proof ඉස්සරහට පෙන්නන්නම්. හරි රිෆ්‍රෙෂ් කරලා බලමුකෝ අපි. ඔයාලට පේන්නේ මෙතන ඉස්සලා wallet එකේ balance එක නම් තියෙන්නේ 26යි 22යි. මේ තියෙන්නේ. හරි ඔයාලට පේනවා දැන් මෙතන 705ක් වෙලා තියෙනවා impressions ගාන. impressions ගාන 705යි. CPM එක මට මතක නැහැ ඉස්සලා
33යි ගානක්ද කොහෙද තිබ්බේ. දැන් කොහොමද 38යි ගානක් වෙලා තියෙනවා. revenue එක ඉස්සෙල්ලා 22යි ගානක් තිබුණේ. දැන් 27.2.7ක් වෙලා තියෙනවා. ඉතින් ඔහොම තමයි මේකේ ඉන්කම් එක ඒ විදිහට වැඩි වෙනවා normal එක සාමාන්‍යයි. මොකද අපි මෙතනදී ඒ හදලා තියෙන සිස්ටම් එකෙන් තමයි මේක වෙන්නේ. ඒක මම ඉස්සරහට ඊගාව වීඩියෝ එකේදී ඔයාලට කියනවා ඒ සිස්ටම් එක කොහොමද රන් වෙන්නේ කියලා. හරි. එතකොට දැන් මම එහෙනම් පෙන්නන්නම් මේකේ withdrawal proof එකක්. ඉතින් මේ විදිහට earn වෙන සල්ලි මම මේකේ මම මේක දැන් මාස 5ක් විතර ඉඳන් පොඩි ටෙස්ටිං කරලා ඊට පස්සේ මේක earn වෙන්න දැන් මාස 4කට විතර කලින් ඊට පස්සේ ගොඩක් ටෙස්ටිං කරා. මේ කාලේ නම් මාත් එක්ක හිටපු කට්ටිය නම් ඔයාලා දන්නවා මේකේ ගොඩාක් මම ටෙස්ටිං කරලා තමයි මම මෙතන මේ කන්ෆර්මේෂන් එකට ආවේ. ඔයාලට මෙතන පේනවා ඇති ඒ විදිහට මම ඒක කරපු කාලේ මම කියන්නේ දැන් මාසයකට කලින් මේ 25 තුන්වෙනි මාසේ 4 මට withdrawal එක මේක receive වෙනවා මගේ web money wallet එක $5.75ක්. මම ඔයාලට පෙන්නන්නම් මෙතන document එක මේකේ payment එක ආපු හරි මේ තියෙන්නේ මට payment එක ආපු එක $5.75ක් මට ඇවිත් තියෙන්නේ Popanda and banner ads code වලින් තමයි earn වෙලා මට income withdrawal එක ඇවිත් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මගේ ඒ ආපු withdrawal එකේ proof එකක්. මගේ wallet එකේ proof එකක් පෙන්නන්නම්. හරි මේ තියෙන්නේ මගේ web money wallet එකට මම මෙතන log වෙන්නම්. හරි මම මේ කිසිම විදිහකින් වීඩියෝ එක skip කරන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට මම මේක live ම පෙන්නන්නේ. හරි මේ තියෙන්නේ මගේ මේ wallet එකේ web money wallet එකේ balance එක තියෙනවා 5.75ක්. මම මෙතනදී ඔයාලට පෙන්නන්නම් transactions වල මේ තියෙන්නේ මට receive වුණ withdrawal එක. ඉතින් මේකෙදි මම ඔයාලට මෙතන ගාන amount එක පොඩි වෙන්න පුළුවන්. මේකෙදි අපිට මේ system එකේදී අපිට site 100ක් 200ක් නෙවෙයි 500,000ක් වුණත් හදන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේකෙදි අපිට කරන්න වැඩක් නැහැනේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි මම තාමත් මෙතන මගේ CAD account එක මේ විදිහට තියාගෙන මම මෙතන ටෙස්ටිං කරන්නේ මට දැනගන්න ඕන කස්ටමර් කෙනෙක් දැන් ඔයාලට මම කියන්න ඕන මේ වගේ ගාණක් තමයි earn වෙන්නේ. ඉතින් ඒක පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට site 23ක් හදාගෙන මේ ටෙස්ටිං වැඩ ටික කරන්නේ. දැන් ඔයාලට පේනවද මේ මම මේ වීඩියෝ එක කිසිම තැනක skip කරේ නැහැ. ඒක ඔයාලා දැක්කනේ. ඒතර මේන් බලන්න දැන් මම ওই proof එක පෙන්නලා එන ටිකට මෙතන 705 නේ ඉස්සරලා තිබ්බ impressions. මේ 705 තිබුණ එක මේන් බලන්න දැන් මෙතන CPM එක මට මතක නැහැ දෙවෙනි පාර තිබ්බ ගාන මුලින්ම තිබ්බේ 33 වගේ. ඔන්න දැන් CPM එක 41යි revenue එක 0.3යි. ඉතින් වීඩියෝ එකේ ඉන්න ටයිම් එකේ මම හිතන්නේ 0.08ක් වගේ earn වුණා. මේ වීඩියෝ එක කරන ටයිම් එකේම. ඒක සාමාන්‍යයි. දැන් ඔයාලා අපෙන් ප්‍රොජෙක්ට් එකක් කරගත්තොත් ඔයාලට මේ පාන්දර ටයිම් එක කියන්නේ සාමාන්‍ය හවස 7න් වගේ පස්සේ ලංකාවේ ටයිම් එකෙන් කොහොමත් එක්ස්ට්‍රා එකේ earn වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක සාමාන්‍යයි. මොකද ඒකට හේතුව මේකට එන්නේ US traffic එකක්. ඔයාලට මම මෙතන countries වලින් පෙන්නන්නම් ඔයාලට පේනවාද මේ බලන්න. එන traffic එක දැන් මෙතන 3800ක් ආපු එකෙන් 3797ක්ම US. එතකොට US වලට උදේ වෙන්නේ ලංකාවට හවස වෙනකොට. එතකොට ඒ හින්දා අප ලංකාවේ ටයිම් එකෙන් උදේ ටයිම් එක දවල් ටයිම් එක වගේ කාලේ ගොඩාක් අඩුයි CPM රේට් එක මෙයාලා පේ කරනවා. ඒකට හේතුව US ටයිම් එකෙන් නයිට් නේ. ඒ හින්දා වෙන්න ඕන මං normal මං ඒක තමයි මං ගෙස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා වෙන්න ඕන. ඒ කියන්නේ normal හැමදාම ඒ දේ වෙනවා. US audience එකට එයාලා උදේට අපේ ලංකාවේ ටයිම් එකෙන් හවසේ සාමාන්‍ය 6න් වගේ පස්සේ තමයි හොඳට පේ කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒක ඔයාලා අපෙන් ප්‍රොජෙක්ට් එකක් කරගත්තොත් ඒක ලොකුවට කරදර වෙන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඒක normal දෙයක්. හරි ඉතින් මම හිතන්නේ ඔයාලා දැන් proof live ම හම්බුණා. මම පෙන්නුවා මේකේ withdrawal එක ගත්තු එකත් පෙන්නුවා. ඉතින් හරි. එහෙනම් අපි ඉස්සරහට ඊගා වීඩියෝෙන් කතා කරමු
මේ සිස්ටම් එක මොකක්ද වෙන්නේ කොහොමද කියලා.